අපි මේ අද අවුරුදු සමරන්න නැවිලා තියෙන්නේ. චූටි බ්‍රේක් එකක් ගමු ඒක ලාභ. අපි චූටි බ්‍රේක් එකක් කරන් අවුරුදු කතාවක් තියෙනවා අයියාගේ. අයියා මල්ලිද? මෙයාට අයියන්නේ. ඔව් මල්ලි. කියන්න බලන්න අවුරුදු කතාව. මෙයාගේ ලස්සන ඩාන්ස් එකක් තියෙනවා. ඔව් ඉස්සෙල්ලා මේ කතාව බලමු. හරි? කො මුලින්ම හැමෝටම සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද්ද මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ? සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා කියලා සැලකෙනවා. ඉතින් මේ කාලේ හැමෝටම සුබම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මම මට තියෙන ප්‍රශ්නේ ළඟ චරිත මාළු වෙන්නේ කොහොමද කියලා. දැන් අර කලින් අම්මා නෙමෙයි නේද මෙතන. අම්මා සර්ප්‍රයිස් කරන එක අවුලන්නේ. එහෙනම් ගහන්න. සර්ප්‍රයිස් කරන්නේ නැති එක නම් තේනවා. ඒ සර්ප්‍රයිස් කරන්නේ නැහැ කියන්නේ මොකද්ද? ගහනවා. එනේ සර්ප්‍රයිස් කරනවා කියන්නේ මොනවද කරන්නේ? සර්ප්‍රයිස් කරන්න ඔයා ආදරේ කරනවා. ආදරේ කරනවා. සර්ප්‍රයිස් කරන්නේ නැති කියන්නේ ගහනවා. තාත්තා එයා සරණ. එයා හොඳයි. එයා සරණ. අප්පච්චි එයා සරණ. සරණ මේ මට කියන්නකෝ ඔයද ගෙවල් නුවර ළමයි දඟලන්නේ නැහැ නේ ඔහම. ආර ප්‍රශ්න තියෙනවා. ඇත්තටම තේව්. දැන් මොකද්ද කියන්නේ? දැන් මං අහන්නේ ඉස්කෝලේත් කොහොමද හැසිරෙන්නේ? නෑ. එන ඩිසිප්ලින් නුගන්නවා. මොනවාද? බෞද්ධ ඉස්කෝලේ. මොකද? මේක. ඉස්කෝලේ නෝ කියන්න. හයිගෙන ඉන්ටර්නැෂනල් බුද්දිස් කොලේජ්. ඔව් එතකොට මොනවද උගන්වන්නේ? බෞද්ධ. නෑ මොකද්ද ඩිසිප්ලින් මොකද? ඩිසිප්ලින් කියන්නේ හැසිරීම. හැසිරීම. ඒ කියන්නේ තැනකට ගිහින් ඉන්න ඕනේ විදිය. ඔව්. ඔහොමද හැසිරෙන්න ඉගන්නේ ඉස්කෝලේ. දැන් ටීචර් බයින්නෙත් මට බැන්න වගේද ඔයා? ටීචර් මෙතන හිටියා නම් මේ කියන කතාවට මේ මට යෝඩ දෙකක් දීලා. අර මිටියම උදුරට ඩෝගල්. එච්චර සරද? අත නම? ඒ ටීචර් කෙනා සැලි ටීචර්. සැලි. දැන් ඒ චාලනි ටීචර්. චාලනි ටීචර්. අන්න මේ දැන් එයාත් එක්ක තමයි මේ උගන්න හිටියේ. පල්ලෙයා. එයා සැර නෑ නිච්චර. මාරයි වත් සීයා. ඇයි? ඔන්න අම්මගේ කහන්න මමව දන්නේ නැහැ. දැන් මම මෙතන නියන්නයි යන්නේ. එතකොට පුංචි සැර නැද්ද? පුංචි. හරි දැන් පුංචි සැර නෑ. එතකොට කවුද පුංචිගේ කවුද බාප්පද? මාමා. ඔදේස් මාමා. මාමා සැරද? නෑ. එයා සැරත් නෑ. තනි කර අම්මා තමයි සැර. අම්මා දැන් සාමාන්‍යයෙන් අප්පච්චිට කතා කරන්නේ මොනවා කියලාද? අප්පච්චියට කතා කරන්නේ මෙහෙම. ඒ කාලේ නෝනා දැන් කියන්නේ නංගි. ඔව් මං කියන්නේ. නංගි. හරි මං ටූ ප්‍රශ්න දෙන්න. ටූ ප්‍රශ්න දෙන්න. ඔය ගින් දෙනවා. අප්පච්චිට අතර වඩම්මන්න. අතට වඩම්මන්න ඕනේ ඔක්කොම. ඔව්. අම්මා දෙම කියන්නේ. අම්මල ටිකක් ඉවර අහිංසකයි. ගහුවට මඤ්ඤාගා එයාට මොනක් කරන්නේ? එයාත් එක්කම ඉඳින්න. ඇත්තද? ඔයාලගේ අම්මද අප්පච්චිද අහිංසක? තාත්තද අහිංසක අම්මද අහිංසක? දැන් චුට්ටක් වතුර අම්මයි. අම්මා තාත්තා? තාත්තගේ වයසයි. තාත්තා වයසයි? ඇත්තද? අම්මා වයස නැහැ. අනේ නෝනානේ. අම්මා නෝනා. තාත්තා මහත්තයා. මේ වාගේ ඩාන්ස් එක බලමු අපි. අන්න. පොප්කෝන් ටිකක් පොප්කෝන්? මේ පික්චර් එකක් බලන්න ගිහින් කියලා හිතුවද පොප්කෝන් ඉල්ලන්නේ. බලමු ඩාන්ස් එක වාගේ. හරි ෂෝක් මේ
අලුත් අවුරුද්ද ආවට බොහොම ස්තුතියි ඉතින්. හරිද? හරි. ලස්සනට කරා. බ්‍රේක් එකක් නෙමේ. දැන් අපිට යන්නම වෙලා තියෙන්නේ. හා? හරි මහත්තයා. එහෙනම් අද දවසේ අපි මේගොල්ලන් කියපු රස කතා ටික බැලට බලලා යමු. එහෙනම් බලලා ඉමුකෝ. දෙන්න. මේ හිරු පොඩි වැට්ටෝ.